ලෝකයා කරන මෝඩ වැඩේ නම් කවදාකවත් කරන්න එපා. හම්බ කරගත්ත ටික කන්න. ඒ කිව්වේ බත් කරලා කන්න නෙමෙයි පින්වතුනි. ඒක ඔබට කොහොමද දෙනවා? ඔබගේ දරුවෝ ඔබට උදව් කරනවා පින්වතුනි. ඔබගේ දරුවෝ මහා වාසනාවන්ත මිනිස්සු. ඔබ වද මේ පන්සලට එක්කගෙන ආව නම් පින්වතුනි එක්කගෙන ආවේ ඔබට තියෙන ආදරය සෙනෙහස නිසා. අපි මේ කතා කරන්නේ ඔබට තියෙන ආදරය සෙනෙහස නිසා. ඒකයි ඔබ විසින් මුදලක් රැස් කරගත්තා නම් පින්වතුනි මොකක් හරි නැත්තම් ඉගෙන ගත්තා නම් දෙයක්. අතපය හතර තියෙනවා නම් පින්වතුනි. දැන් ඔබ මග වියදමට දේවල් රැස් කරයි. නිවන් දකින්න උත්සාහයක් දරන්න. නිවන් දකින්න උත්සාහයක් දරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි මග වියදමට දෙයක් රැස් කරයි. තමන්ගේ අතපය හතර පණ තියෙනවා නම් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට පෑන් කෝප්පයක් පූජා කරන්න. හැමදාම උදේ නැගිටලා ඒක කරන්න, ගෙදරින් එළියට යන්න කලින් ඒක කරන්න. හඳුන් කූරත් තරම හරි දෙයක් පූජා කරන්න. අතපය හතර පණ තියෙනවා. පන්සලකට ආවට පස්සේ පින්වතුනි පුළුවන් නම් ඒ පන්සල අතපතු ගාලා ඒ දේවල් ඒ පින් වැස් කරගන්න. මේවා සල්ලි යන වියදම් නෙමෙයි පින්. අතපය පාවිච්චි කරන්න පුළුවන් දේ. කෙනෙක් හිතන්න පුළුවන් අපි හරි දුප්පත් අපි කොහොමද ඕවා කරන්නේ කියලා. අපි කොහොමද දාන දෙන්නේ අපි දුප්පත් නේ කියලා. අකුල් කැඩිලා අත් කැඩිලා. පන්සලකට ගියාට පස්සේ මේ පන්සලේ මිදුලේ කොලයක් වැහලා තියෙනවා නම් ඕක හැඳින් අත කැඩිලා වෙන්නේ. ඕක හැඳින් නම් මහා පුදුම පිනක් තියෙනවා. මග වීදමට පින් එකතු වෙනවානේ. බින් එකක් තියෙනවා නම් ඒක අස් කරගෙන පන්සලට ගියාම වැසිකිළියක් තියෙනවා නම් ඒක හේතු හැගෙන පින්ගත. ධාතු මන්දිරේ මස් කරන්න ඕනේ කියලා එකක් නැහැ නේ පින්ගත. වැසිකිළිය හේතු නම් ඊට වඩා ලොකු පිනක් තියෙනවා. කොහෙද සල්ලි යන්නේ ඔයාලට? මග වීදමට දේවල් රැස් කරගන්න පින්ගත. මග වීදම නැති වුණොත් එහෙම ඔබ අනාථ වෙනවා. පින්ගත ඉදාට අපිට ඔබව බේරගන්න බෑ. මේ සම්බුද්ධ ශාසනයක් හොඳට බබලන කාලේ ඒකෙන් ඵල ප්‍රයෝජනයක් අරගෙන ඔබත් දවසක පිරිනිවෙන්න.